සම්පූර්ණ සුබ දිනයක් වේවා කියලා වෙනදා වගේම ඊටමත් ආදරෙන් ඔන්න අදත් මම ප්‍රාර්ථනා කරනවා. හැමදාමත් මගේ වීඩියෝ එක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ දන්නවා නිවසින් මුළු තැන්ගෙන් ව්‍යාපාරික ස්ථානෙන් එහෙම නැත්නම් ඊට පොඩි මුදලක් වියදම් කළා කොහොමද ඔයාගේ ජීවිතේ හිතපු නැති ප්‍රාර්ථනාවක් ඉෂ්ට කරගන්න කියලා තමයි හැමදාමත් මම කතා කරන්නේ. ඉතින් ඔන්න ඒ වගේ වැදගත් වීඩියෝ එකක් තමයි අදත් මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ. හැමදාමත් මම කියනවා වගේ ඔයාගේ හිතේ තියෙන මේ ධනාත්මක ප්‍රාර්ථනාව ඉෂ්ට කරගන්නදී ඔයා මේක මට හරියයිද මේකෙන් මට සුබ ප්‍රතිඵල ලැබෙයිද කියන එක චංචල සිතුවිල්ලකින් යුතුව ඔයා මේ දේවල් කරන්න යන්න නම් එපා. ඔයා මේ දේවල් කරද්දී මට මේක හරියනවා මට මේකෙන් සුබ ප්‍රතිඵල ලැබෙනවා කියන එක හොඳින් සිහියේ තියාගෙන තමයි මේ දේවල් කරන්න අවශ්‍ය වෙන්නේ. ඊටත් අමතරව තව කෙනෙක්ට හානියක් අවඩක් අප්‍රශංසාවක් නින්දාවක් මේ වගේ දේවල් සිද්ධ වෙනවා නම් ඒ දේ කරන්න යන්න එපා. මොකද විශ්වයෙන් අපිට අපේ හිතේ තියෙන හොඳ දේවල් ඉෂ්ට කරගන්න විතරයි අපිට අවශ්‍ය සියලුම ආකර්ෂණයන් ලබා දෙන්නේ. ඉතින් ඒ ආකර්ෂණය ඔයාගේ හොඳ දේවල් වලට විතරක් භාවිතා කරන්න. ඔයාගේ හිතේ තියෙන නරක සිතුවිලි, තව කෙනෙක්ට හිංසාවක්, පීඩාවක් කරන සිතුවිලි නම් ඉෂ්ට කරගන්න යන්න එපා. අද ඔයාට මම කියලා දෙන්නම් මොකද්ද මේ ක්‍රමයෙන් ඔයාට හිතේ තියෙන මොන ප්‍රාර්ථනාවද ඉෂ්ට කරගන්න පුළුවන් කියලා. වෙනද කියනවා වගේම මේකත් ඔයාට ඕනිම ක්‍රමයකට භාවිතා කරන්න පුළුවන්. ඔයාගේ හිතේ තියෙන ඕනිම බලාපොරොත්තුවක් ඉෂ්ට කරගන්න මේ ක්‍රමය ඔයාට භාවිතා කරන්න පුළුවන්. විභාගයක් සම්බන්ධයෙන්, ව්‍යාපාරික ස්ථානය සම්බන්ධයෙන්, නිවස සම්බන්ධයෙන්, රැකියාව සම්බන්ධයෙන්, වාගේ රට වාහන සම්බන්ධයෙන් එකී නොකී ඕනිම දෙයක් වෙනුවෙන් ධනාත්මක සිතුවිලි වලින් තමයි මේක පරිපූර්ණ වෙන්න අවශ්‍ය වෙන්නේ. මේ සඳහා ඔයාට මුලින්ම අවශ්‍ය වෙනවා කහ කුඩු ස්වල්පයක්, දෙහි ගෙඩියක් සහ ලුණු කුඩු ස්වල්පයක්. ලුණු කැට ගන්න එපා, ලුණු කුඩු ගන්න. පිරිසිදු භාජන දෙකකට තමයි මේ දෙක ගන්න අවශ්‍ය වෙන්නේ. ඊටත් අමතරව ඔයා දෙහි ගෙඩියක් ගන්න අවශ්‍ය වෙනවා. මෙන්න මේ වගේ ඒ දෙහි ගෙඩිය හරි මැදින් කපලා තියාගන්න ඕනි. හරි මැදින් කපලා තියාගන්න. මෙන්න මේ විදියට. ඊට පස්සේදී ඔයා මේක කරන්න ඕන හිරුගේ ආශිර්වාදයත් එක්කමයි. ඒක නිසා ඔයා නිවසේ හිරු උදා වෙන ආසන්න කාලේ ඔයා ඉන්න ප්‍රදේශය අනුව හිරු උදා වෙන ආසන්න කාලේ තමයි මේ වැඩේ කරන්න පටන් ගන්න අවශ්‍ය වෙන්නේ. හිරු උදා වෙනවත් එක තමයි මේක කරන්න ඕනි. නිවසින් එළියේ ඉඳගෙනයි කරන්න ඕනි. නැගෙනහිර දිශාව බලාගෙනයි මේක කරන්න ඕනි. ඔන්න හිරු උදා වෙන එකදී ඔයාගේ හිතේ තියෙන හොඳ ප්‍රාර්ථනාව කියන ගමන් විශ්වයෙන් අපට දීලා තියෙනවා සියලුම දේවල් පිරිසිදුව තියාගන්න පුළුවන් හොඳ ඖෂධයක්. ඒ තමයි කහ. අපි මේ කහ ටිකක් අරගෙන තුන් වරක් මේ දෙහි එක කෑල්ලකට දාන්න ඕනේ. දාන ගමන් ඔයාගේ හිතේ තියෙන හොඳ ප්‍රාර්ථනාව දැන් ඉෂ්ට වෙලා කියලා හිතාගෙන තමයි ඔයා මේ වැඩේ කරන්න අවශ්‍ය වෙන්නේ. ඔන්න පළවෙනි පාර දැම්මා, දෙවෙනි පාර දැම්මා, තුන්වෙනි පාරත් අපි මේ ටික දැම්මා. හැබැයි දාන්න ඕනේ හරි මැදට. මෙන්න මේ විදිහට හරි මැදට. දෙවෙනි දෙහි බෑය ගත්තා. ඒකටත් අර විදිහටම අපේ හිතේ තියෙන අර හොඳ ප්‍රාර්ථනාව ඔන්න දැන් ඉෂ්ට වෙලයි කියලා හිතාගෙන මේ විදිහට තුන් වතාවක් හරි මැදට ලුණු ටික දැම්මා. ලුණු කියන්නේ අපිට විශ්වයෙන් දීලා තියෙන පිරිසිදුවක් කරන්න භාවිතා කරන බොහොම හොඳ ඖෂධයක් වෙලා තියෙනවා. ඊට පස්සේදී මේ දෙක හිතේ තියාගෙන තුන් වරක් ඔයාගේ අර ප්‍රාර්ථනාව ඉෂ්ට වුණාම සතුටින් ඉන්න විදිය කල්පනා කරලා මෙන්න මේ විදිහට මේ දෙහි බෑවල් දෙක වහන්න අවශ්‍ය වෙනවා. වහලා ගේ ඇතුළට අරගෙන යන්න. අරගෙන ගිහලා ඉතා පිරිසිදු වතුර භාජනයකට පිරිසිදු වතුර භාජනයක මේක දාන්න අවශ්‍ය වෙනවා. දාලා මේක කොහෙටවත් එහෙට මෙහෙට හොලවන්නේ නැති තැනකින් තියන්න ඕනේ. ඒ දාද්දි ඔයා මේක ටිකක් උඩ ඉඳගෙන මෙන්න මේ ආකාරයට උඩ ඉඳගෙන දාන්න අවශ්‍ය වෙනවා. ඒ දාද්දි දෙහි බෑවල් දෙක
ඔයාට ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන ආකාරය අනුව උඩ පැත්තට හරි යට පැත්තට හරි හැරේ. උඩ පැත්තට හැරුණා කියන්නේ බොහොම වාසනාවන්තයි. වගේ හිතේ තියෙන ප්‍රාර්ථනාව හරි ඉක්මනින් ඉෂ්ට වෙනවා. යටි පැත්තට හැරුණා කියන්නේ මේකට ටික කාලයක් ගත වෙනවා කියලා. හැබැයි අමතක කරන්න එපා. මේක දවස් 3ක් ඔයාගේ නිවසේ තියන්න ඇරලා විසික් කරන්න. කොහේ හරි නොපෙරෙන තැනකට හෝ ගහක් මුලකට වගේ නොපෑවෙන තැනකට හෝ ජලයකට දමන්න. ඔයා බලාගෙන බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා ඒකාන්තයි. ඊට අමතරව ඔයා මේ ගැන විශ්වාසයෙන් නොකරති ඔයාට මේකේ සුබ ප්‍රතිඵල එන එකක් නැති වෙයි. ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන එකක් නැති වෙයි. ඉතින් ඒ ගැන බලාපොරොත්තු වෙමින් ඔයා මේ දේ සුබ ප්‍රාර්ථනාවෙන් යුක්තව කරන්න. ඔන්න ඕක තමයි අද මම අරගෙන ආපු වීඩියෝ එක. හොඳට මතක තියාගන්න. මාව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ එකක් දාපු ගමම ඔයාලා ළඟට ගෙන්න ගන්නත් අමතක කරන්න එපා. සුබම සුබ දවසක් වේවා. ජයග්‍රාහී දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.